රොන් සොයා කතාව දැන් හරිම උද්‍යෝගිමත් තැනකට ඇවිත් තියෙන්නේ. රාජු සහ රෝම අතර තියෙන සහෝදරකම කතාවේ තියෙන ලස්සනම පැත්තක්. රාජු සහ රෝමගේ බැඳීම. මේ දෙන්නම හසරලට කැමති වුණ එකෙන් කතාවට ලොකු ආතතියක් ආවා. සාමාන්‍යයෙන් මෙහෙම වුණාම යාළුවෝ දෙන්න තරහ වෙනවා. හැබැයි රොන් සොයා කතාවේ මේ දෙන්න ඒක පාලනය කරගන්න විදිය හරිම විශේෂයි. රාජු බොහෝ වෙලාවට තමන්ගේ හැඟීම් යටපත් කරගෙන රෝම වෙනුවෙන් ඉඩ දෙන ස්වභාවයක් පේන්න තියෙනවා. අලුත් ගැහැණු ළමයා. ඔබේ අනාවැකිය. කමෙන්ට් සෙක්ෂනේ කට්ටියගේ අනාවැකිය මට දකින්න ලැබුණා. ඕනුත් හිතන්නේ අනිවාර්යෙන්ම රාජුට මේ කෙල්ල සෙට් වෙයි කියලා. රාජුගේ චරිතයත් එක්ක බලද්දී ඔහුට ගැළපෙන්නේ ටිකක් හිතහයිය ඕනෑම දෙයකට මුහුණ දෙන්න පුළුවන් ජීවිතේ පන්නරේ ලැබපු කෙනෙක්. හසරැලි කියන්නේ ටිකක් මෘදු සංවේදී චරිතයක්. හැබැයි මේ අලුත් ගැහැණු ළමයා වත්තක හැදුණු වැඩුණු කෙනෙක් විදිහට පෙන්වන නිසා රාජුගේ හා ඒ රළු පෙනුමට සහ ඔහුගේ ජීවන රටාවට වඩාත් හොඳින් ගැළපෙන්න ඉඩ කඩක් තිබෙනවා. කතාවේ ගැටලුවට විසඳුමක්. රාජුට වෙනත් සහකාරියක් ලැබෙන එකෙන් කතාවේ තියෙන ප්‍රධානම ගැටලුව විසඳෙනවා. රෝම සහ හසරලිගේ සම්බන්ධයට තිබුණු බාධාව ඉවත් වෙනවා. රාජුටත් තමන්ව තේරුම් ගන්න පුළුවන් තමන්ගේම කියලා කෙනෙක් ලැබෙනවා. රාජු සහ රෝම අතර තියෙන සහෝදරකම කිසිම කැල්ලක් නැතුව දිගටම පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. මේ අලුත් ගැහැණු ළමයා රාජුගේ ජීවිතයට එන්නේ අහම්බෙන් වුණාට ඇය රාජුගේ හිතේ තියෙන හුදකලාව බව මකන්න සමත් වෙනවා කියලා හිතන්න පුළුවන්. ඇයගේ වත්තේ හැදුණු ගතිය නිසා ඇයට රාජු කියන දේවල් සහ ඔහුගේ ලෝකය ගැන වඩා හොඳ අවබෝධයක් තියෙන්න පුළුවන්. ඉතින් ඔයා හිතන විදියට රාජු මේ අලුත් කෙල්ලට මුලින්ම කැමති වෙයිද? නැත්නම් මුලින්ම දෙන්න රණ්ඩු වෙලා පස්සේ ආදරේ කරයිද? බොහෝ වෙලාවට මෙවැනි චරිත මුලින්ම සෙට් වෙන්නේ රණ්ඩුවකින්. රොන් සොයා කතාවේ හසරලගේ චරිතයත් එක්ක බලද්දී ඇය මෙවැනි පියවරක් ගැනීම ඉතාමත් සාධාරණයි. හසරැලි කියන්නේ අනුන්ගේ සතුට ගැන හිතන සංවේදී ගැහැණු ළමයෙක්. හසරැලි දැනගත්තාම ඒ අලුතෙන් ආපු ගමේ කෙල්ලට රාජු ගැන උනන්දුවක් තියෙනවා කියලා. ගොඩාක් වෙලාට රාජුට ඒ කෙල්ලව කිට්ටු කරන්න හසරැලිත් මැදිහත් වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා කියලයි මං අද ඔයාලට කියන්නේ. විශේෂයෙන්ම තමන් වැඩ කරන්න යන තැන ලොක්ක ගැන තමන් හිතනවා කියන හින්දා රාජුට වගේම රෝමටත් හැමතිස්සෙම මානසික වශයෙන් කරදර ඇති වෙනවා. මේ හැමදේම නැති කරගන්න ඒක හේතුවක් බවට පත් වෙලයි කියලයි මං ඔයාලට කියන්නේ. ඉතින් රාජුගේ තද ගතියට සහ අවවාද ජීවිතයට හොඳින් ගැලපෙනවා. හසරැලි සහ ඇගේ ගෙහෙලිය එකතු වෙලා මේ දෙන්න සම්බන්ධ කරන්න හදද්දී රාජු මුලින්ම අකමැති වුණත් පසුව ඇගේ අවංක ආදරය නිසාම කරන්න ඉඩ කඩක් තිබෙනවා. රාජු සහ රොමා කියන්නේ පණ වගේ ඉන්න යාළුවෝ. එකම ගැහැණු ළමයෙකුට ආදරය කිරීම නිසා ඔවුන් අතර ඇතිවෙන්න යන ඉපැයුම් වල ඉරිතැලීම් වල මේ අලුත් කෙල්ලගේ පැමිණීමත් එක්ක නැති වෙලා යනවා. රාජුගේ සහකාරියක් ලැබුණාම රෝමට සහ හසරැල්ට කිසිම බයක් නැතුව ආශ්‍රය කරන්න පුළුවන්. ඒ වගේම තමයි රෝම රාජු දෙන්නම වෙන කටට ආදරය කරනවා නම් ඔන්න වාසිය මෙතනදී එනවා ඒ වෙන කාටවත් නෙමෙයි හසරැලිට.